බයිබිට් එකෙන් මේ වෙනකොට ඔෆිෂියලි යාලා ෆිසිකල් ක්‍රිප්ටෝ කාඩ් එක ලංකාවට රිලීස් කරලා තියෙනවා. ඉතින් දැන් අපිට පුළුවන් වෙනවා බයිබිට් එක හරහා ලේසියෙන්ම ෆිසිකල් ක්‍රිප්ටෝ කාඩ් එකක් ඔයගේ ගෙදරටම 100% නොමිලේ ගෙන්න ගන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවාද කොහොමද මේ බයිබිට් ෆිසිකල් කාඩ් එක ගෙන්න ගන්න, ඒ වගේම මේ ෆිසිකල් කාඩ් එකෙන් තියෙන බෙනිෆිට්ස් මොනවද, ඔයගේ ඔක්කොම ඉන් ඩීටේල් අපි මේ වීඩියෝ එකෙන් අද කතා කරනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන් ලයික් කරන්න, ඒ වගේම channel එක තාම subscribe කරලා නැත්නම් යටින් subscribe කරලා එකතු වෙන්න. welcome to tech by Sandu. ඉතින් මීට මාස 4කට කලින් මම වීඩියෝ එකක් ගෙනාවා කොහොමද Apple Pay support කරන Bybit virtual card එක apply කරලා ඒක setup කරගෙන payments කරන්න කියලා. ඉතින් unfortunately මේ වෙනකොට මේ method එක වැඩ කරන්නේ නැතුව කියලා තියෙනවා. මොකද Bybit එක announce කරලා තියෙනවා එයාලගේ virtual card එක Apple Pay support එක අයින් වෙනවා කියලා. ඉතින් මේ Bybit physical card එක එයාලා කියන විදිහට Apple Pay support කරන card එකක් වෙලා තියෙනවා මේ විදිහ. ඉතින් අපි බලමු මගේ card එක මේ විදිහ order කරලා තියෙන. ඉතින් ඒක එන ගමන් තියෙන්නේ අපි මේ card එක ආවට පස්සේ card එකේ unboxing එකත් එක්ක බලමු මේ ඔක්කොම features වැඩ කරනවාද කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්නේ කොහොමද Bybit physical card එක ඔයාගේ නමටම ඔයාගේ ගෙදරටම ලේසියෙන්ම ඕඩර් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් part දෙකක් තියෙනවා. ඉතින් අපි පළවෙනි part එකෙන් කතා කරනවා කොහොමද Bybit account එකක් හදාගෙන card එක request කරන්න කියලා. ඉතින් අපි දෙවෙනි part එකෙන් කතා කරනවා මේ Bybit physical card එකෙන් තියෙන benefits මොනවද කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ part 1 එක. ඒ කියන්නේ Bybit account එකක් හදාගෙන කොහොමද මේ Bybit physical card එක ලේසියෙන්ම apply කරන්න කියලා. ඉතින් ඔයාලට description එකේ බලා ගන්න පුළුවන් යටින් link එකක් තියෙනවා. ඉතින් ඉස්සලාම කරන්න ඕනේ එන්නේ ලින්ක් එකෙන් යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Bybit app එක download කරගන්න මේ විදිහට page එකක් එනවා. ඉතින් මුලින්ම ඔයාගේ phone එකට Bybit app එක install කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ සාමාන්‍ය විදිහට Bybit එකට Google වලින් log වෙලා account එකක් හදාගෙන ඔයාගේ ID ටික දීලා verify කරගන්න. ඉතින් ඔයාලට මේ Bybit account එකක් හදන process එක මම කලින් වීඩියෝ එකෙන් කතා කරා. ඉතින් ඔයාලට පුළුවන් මේ උඩ එන card එක click කරලා ඒ වීඩියෝ එක බලලා ලේසියෙන්ම Bybit account එකක් create කරගන්න. ඉතින් මේ වීඩියෝ එක තව දිග්ගැස්සෙන හින්දා මම ආයේ ඒ Bybit account එක හදන පාට් එක මං කියන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් කලින් වීඩියෝ එක බලලා ලේසියෙන්ම Bybit account එකක් සාමාන්‍ය විදියටම create කරගන්න. ඉතින් මේ විදිහට account එකක් create කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මම mobile එකෙන් තමයි log වෙලා ඉන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අයිනේ බටන් එකක් තියෙනවා accounts කියලා. ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන my cards කියලා section එක. ඉතින් මේ my cards කියන section එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් දැනට මගේ actively තියෙන card ටික මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මං කලින් වීඩියෝ එකෙන් කියලා දුන්නේ කොහොමද virtual card එකක් apply කරලා ඒක හදාගන්න කියලා. මුලින්ම ඔයා virtual card එකකට apply කරලා Visa card එකක් විදිහට ඔයාලා මේ Bybit card එක active කරලා තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා Bybit physical card එක apply කරන්න කලින් ඔයාලට virtual card එකක් apply කරලා මෙතනින් create කරන් තියාගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඒ virtual card එක create කරාට පස්සේ මෙන්න මෙතන යටින් තියෙනවා Visa physical කියලා මෙන්න මේ විදිහට පෙන්නනවා. මෙතන coming soon කියන තැන දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඇති get card කියලා බටන් එකක් click කරන්න තියෙනවා. ඉතින් මුලින්ම ඔයා කරන්න ඕනේ මෙන්න මේ get card කියන බටන් එක click කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ෆෝම් එකක්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඉතින් මෙතන නමක් තියෙනවා, මෙතන ඇඩ්‍රස් එක දෙන්න තියෙනවා. ඔයගේ දේවල් ටිකක් මෙන්න මෙතනින් ෆිල් කරන්න තියෙනවා. මුලින්ම මේ name කියන තැනට ඔයාගේ කාඩ් එකේ එන්න ඕනේ නම දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ මෙතනින් දෙන නම තමයි අපේ කාඩ් එකේ පිටිපස්සේ emboss කරලා යාලා යවන්නේ. මුලින්ම ඔයා මෙන්න මෙතන edit ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාගේ කාඩ් එකට වැටෙන්න ඕනේ නම මෙන්න මෙතනින් type කරගන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඇති යට section එකක් තියෙනවා address කියලා. ඉතින් මේ address කියන section එකේ අපි දෙන්න ඕනේ අපේ delivery address එක. ඉතින් මෙතෙන්ට දෙන address එකට තමයි අපේ Bybit card එක මෙයාලා deliver කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන edit ගිහිල්ලා ඔයාගේ home address එක හරි ඔයාගේ card එක deliver වෙන්න ඕනේ address එක දෙන්න. මෙතනින් ඔයාලට පුළුවන් මේ address data ටිකත් fill කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඇති යටින් pin කියලා තියෙනවා. ඉතින් මෙතෙන්ට ඔයාගේ card එකේ pin එක දෙන්න ඕනේ. ඉතින් ඔයාලා දැකලා ඇති ලංකාවේ බැංකු card එකක් උනත් pin එකක් තියෙනවා. ඉතින් අපි ලංකාවේ බැංකු card එකක් ATM එකට දාලා මේ සල්ලි withdraw කරන්න නැද්ද pin එකක් කියලා නෝනේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මේ Bybit physical card එකක් මේ card එක physical හින්දා ඔයාලට pin එකක් set කරන්න වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ card එකේ pin එකත් මෙතනින් දීලා මෙතනින් submit කියන එක දෙන්න. ඉතින් දුන්නට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන application successfully submitted කියලා වටනවා. ඉතින් දැන් ඔයාලට කිසිම දෙයක් කරන්න නැහැ. මේ විදිහට තමයි ලේසියෙන්ම Bybit physical card එක order කරන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ email එකට ගියොත් විනාඩි 2ක් විතර මේ ගියාට පස්සේ මේ විදිහට Bybit එකෙන් email එකක් එනවා. ඔයාගේ card application එක approved වුණාද reject වුණාද කියලා. ඉතින් ඔයාගේ card එක approve වෙලා තියෙනවා නම් ඔයාට ඔයාගේ Bybit app එකට ආවම මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් මෙයාලා කියන විදිහට එයාලා මේ අපේ card එක හදන ගමන් තියෙන. ඉතින් මේ card එක හැදුවට පස්සේ
පස්සේ යාලා ඉදිරි දින 30ක් ඇතුළත අපේ කාඩ් එක ඩිලිවර් කරනවා කියලා තමයි මෙතනින් දාලා තියෙන්නේ. ඉතින් මගේ කාඩ් එක මේ වෙනකොට එන ගමන් තියෙන්නේ. ඉතින් මම තව වීඩියෝ එකක් ගේනම් කාඩ් එක ආවට පස්සේ කොහොමද මේ කාඩ් එක අන්බොක්ස් කරලා Apple Pay වැඩ කරනවද මොනවද තියෙන benefits ඕ වගේ දේවල් ගැන අපි සම්පූර්ණ ඉන් ඩීටේල් වීඩියෝ එකක් ඊළඟ වීඩියෝෙන් කතා කරමු. රයිට් මේ විදිහට තමයි ඉතින් Bybit ෆිසිකල් කාඩ් එකක් ඔයාගේ නමටම ගෙදරටම ඕඩර් කරගන්නේ. ඉතින් කලින් මේ කාඩ් එක ගෙන්න ගන්න $30ක් මම හිතන්නේ හරියටම ගාන මතක නැහැ. ඒ වගේ ගාණක් එවන්න උනා. ඒ වුණාට Bybit එකෙන් මේ වෙනකොට සම්පූර්ණ ටෝටල් ෆ්‍රී මේ කාඩ් එක ඔයාලගේ ගෙදරටම එවන්න පටන් ගන්න තියෙනවා. රයිට් මේ විදිහට තමයි පාර්ට් 1 එක උනේ. පාර්ට් 2 ඉතින් පාර්ට් 2 එකෙන් අපි කතා කරන්න යන්නේ මේ Bybit ෆිසිකල් කාඩ් එක ගත්තම ඔයාලට තියෙන benefits මොනවද කියලා. ඉතින් කලින් virtual කාඩ් එකේ තිබ්බ benefits ඔක්කොම මේ කාඩ් එකට apply වෙනවා. ඒ කියන්නේ ඔයාලට cashback ගන්න පුළුවන් 102 ඉඳන් 110 වගේ cashback ගන්න පුළුවන්. ඉතින් මේ cashback කියන්නේ අපි වියදම් කරන ගානට ආපහු percentage එකක් කියලා දෙනවා. දැන් උදාහරණයක් විදිහට 110ක cashback එකක් දෙනවා කියලා. ඉතින් ඔයා රුපියල් 1000ක් මේ කාඩ් එකෙන් වියදම් කරොත් ඔයාලට ආපහු ඒ වියදම් කරපු ගානෙන් 110ක් ආපහු ඔයාගේ wallet එකට එකතු වෙනවා. ඉතින් මේ වගේ cashback features ගොඩක් තියෙනවා මේ කාඩ් එකේ. ඒ වගේම තව මේ ගොඩක් benefits තියෙනවා. ඒ කියන්නේ offers තියෙනවා. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා මේ Bybit card physical card එකක් ගත්තම. ඒ වගේම finally ඔයාලට පුළුවන් ඔයාගේ crypto ලංකාවේ හරි ලෝකේ හරි ඕනම ATM එකකට දාලා ලේසියෙන්ම withdraw කරගන්න. උදාහරණයක් විදිහට හිතන්න ඔයාගේ Bybit wallet එකේ bitcoins තියෙනවා, ethereum තියෙනවා කියලා. ඉතින් ඔයාලට දැන් පුළුවන් මේ Bybit physical card එකෙන් ලේසියෙන්ම ඔයාගේ මේ ළඟම තියෙන ATM එකට දාලා ඔයාලට ලේසියෙන්ම ඒක රුපියල් වලට convert කරගෙන withdraw කරන්න. ඉතින් සාමාන්‍ය normal විදිහට අපිට පුළුවන් ඕනම ATM එකක් පාවිච්චි කරලා ඔයාගේ සල්ලි ලේසියෙන්ම withdraw කරගන්න. ඉතින් තවත් benefit එකක් තමයි මේ Bybit physical card එකෙන් තියෙන. ඉතින් ඔය වගේ ගොඩක් benefit එකක් එන කාඩ් එකක් තමයි මේ Bybit physical card එක කියන්නේ. ඔයාලට පුළුවන් මේ යට තියෙන description එකේ තියෙන link එකෙන් ගිහලා කාඩ් එක apply කරොත් ඔයාලට පුළුවන් $10ක bonus එකක් ලේසියෙන්ම ලබා ගන්න. ඉතින් ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා. ඉතින් මගේ link එකෙන් ගියපු කට්ටියට $10ක bonus හම්බෙලා තිබ්බා. ඉතින් මට ගොඩක් අය screenshot එවලා තිබ්බා හම්බෙච්ච ඒවා. ඉතින් ඔයාලට පුළුවන් යට තියෙන link එකෙන් ගිහලා කාඩ් එක apply කරොත් ඒ වගේ offers උත් දිනාගන්න. ඉතින් මේ වීඩියෝ එකත් අපි කතා කරා Bybit physical card එක ගැන සම්පූර්ණ විස්තරේ. ඉතින් මම කලින් වීඩියෝ එකෙන් කතා කරා Bybit virtual card එක ගැන. ඉතින් මේ වීඩියෝ එකෙන් අද කතා කරා Bybit physical card එක ගැන. ඉතින් ඔහොම තමයි ඉතින් Bybit physical card එක ලේසියෙන්ම වගේ නමටම ගෙදරටම ඕඩර් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ කාඩ් එක try කරලා බලන්න. ඉතින් crypto එක්ක ඔයා ගණදුණු කරනවා නම් crypto hold කරන් ඉන්නවා නම් ඔයාලට මේ Bybit card එක ගොඩක් මොටිවේ. මොකද මේකෙන් අපිට ගොඩක් දේවල් ඉස්සරහට ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like කරන්න. ඒ වගේ channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. මේ Tech by Sandeep.